එතන දැනගත යුතු විශේෂ දෙයක් තියෙනවා. අපි මේ බුද්ධියේ උපරිම මට්ටම කියලා හිතා ඉන්න එකයි. ලෝකයා බුද්ධියේ උපරිම මට්ටම කියලා හිතා ඉන්න එකයි දෙකක්. බුදුරන් වහන්සේ දේශනා කරපු දහම් කුබ්බේ අනනුස්සේතේසු ධම්මේසු පෙර නොයස විරුද්ධා. ඒ වෙලාවේ බුදුරන් වහන්සේ බුද්ධත්වයට පත් වීමේදී චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි කියන මෙතෙන්ටපත් උනේ මොකද්ද? ලෝකයක්, ලෝක සමුදයක්, ලෝක නිරෝධයක්, ලෝක නිරෝධ මාර්ගයක් කියන. මෙන්න මේ ටික දකින්න. නෝනක් තියෙනවා. කුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්කුම් උදපාදි කියලායි පහළ වුනේ. ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ වික්කවේ කුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්කුම් උදපාදි ඥානං උදපාදි ඔහොමයි මේ ධර්මයේ මූලිකම ධර්ම චක්‍රය. එහෙනම් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී විග්‍රහ වෙන්නේ. ඒ වගේම ඉදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යන්ති මේ වික්කවේ කුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්කුම් උදපාදි ආදී වශයෙන් ඔය චතුරාර්ය සත්‍යයට විග්‍රහ වෙන්නේ. දුක්ඛ දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධ ගාමිනී මාර්ග කියන මේ ටිකට යම් තරමක් ලෞකික ලෝකෝත්තර සියලු ධර්මස්කන්ධය වැද සියල්ල කැටි වෙලා තියෙනවා. සියල්ල පිළිබඳව යථාර්ථය ඔකේ තියෙනවා ඉතින් දැනුම පටලවා ගත්තා. ඉතින් මෙන්න මෙතෙදි දකින්න ඕනේ. අපි මෙච්චර කල් බුද්ධිය කිය හිටපු එකක් තියෙනවා. අපි කියන බුද්ධිය මොකද්ද? දැන් මේක දැනගන්න ඕනේ. දැන් අපි හිතමුකෝ මොනවා හරි වටිනා දෙයක් තියෙනවා කියලා කියනවා. යම් කිසි පැත්තක තියෙනවා කියනවා රත්තරන්. මේ රත්තරන් හඳුනන්නේ නැති අය. රත්තරන්ද නැද්ද කියලා දන්නේ නැතුව රත්තරන් බාහිර තිබුණාම රත්තරන් කියලා හිතා ඉන්න දේවල් වලත් මේ රත්තරන් කියන කවුරු හරි කියන්න පුළුවන් පොදු මිනිරන් එහෙම කියලා තියෙන කලාව මිනිරන් එහෙම කියලා තියෙනවා. එයා රත්තරන් බාහිරයි. කුඩු වෙලා යන මිනිරන් වලට අයිති જાතිය. ඉතින් ඒ වගේ දෙයක් අරගත්තාම මොකද කරන්නේ? රත්තරන් පාට තියෙනවා මෙන්න රත්තරන් පොළවේ අපේ පොළවේ තියෙනවා කියලා එනවා කවුරු හරි එකපාර අදහසක් දුන්නා නම් මහා පොරයක් එනවා රත්තරන් හාරන අර පොතු වින්දන් කියන රත්තරන් පාට කෑලි කුඩු වෙලා යන අතේ මල්ලුවා ගෑවි જાති තියෙන්නේ ඒව මොකද එහෙම එකක් නෙමෙයි නිකන් සාමාන්‍ය දෙයක් දැන් ඕවර පොර කකා මහා රැල්ලක් ඇති වෙනවා ඊට පස්සේ ඒවා තියෙන දැන් හොයන්න අයිතිකාරයන්ගේ ඉඩම් අරගන්න බදු ගන්න ඔයගේ විවිධ ප්‍රශ්න පැතිකඩවල ඔස්සේ යනවා මේක අයිති කරගන්න නොයේක් දේවල් ගැන දැනගන්න. ඔන්න ඔයගේ මේ ලෝකේ හරියක් නැති ලෝකේ වා දන්නේ නැති. නිත්‍ය සුඛ ආත්ම කියන මේ තුනේ ඉන්න ලෝකයා. අර රත්තරන් අපි රත්තරන් ගත්තෙත් ඔය මම රත්තරනොත් අනිත්‍ය සුඛ ආත්ම විතර වෙන එකක් නැහැ ගැඹුරු යථාර්ථය දකින්නකොට. මේ උපමාවක් පෙන්වන්න ගත්තේ ලෞකිකත්වයේ තුල වටිනාදී සහ නොවටිනාදී පිළිබඳව. නොවටිනාදී වටිනාදියක් කියලා යම් කිසි කෙනෙක් හිතුවහම ඒ පිළිබඳව හදාරන්න ඒ පිළිබඳව විවිධ දැනුම් සම්භාරයන් ගොඩනගා ගන්න විවිධ අත්දැකීම් ලබන්න ලෝක සත්‍යය හරි කැමති. ඒකයි මේ කියන්නේ. ඉතින් අර හතරන් කියලා හිතාගෙන හතරන් වාගිදීකට හැවටුනොත් මොකද කරන්නේ? විවිධාකාර මොර බැදීමක් ඔතන තියෙනවා. ඒවල තරම් කරලා අයිති කරගන්න මේක ආකාරයේ පිළිබඳ දැනීම් වතු කරගන්න. මෙයාගේ මේ ලෝකේ නිත්‍ය සුඛ අත්ත වශයෙන් හිතනවා නම් යම් කිසි බුද්ධලෙක් එයාට දැනෙනවා මේ ලෝකේ හරි සාරවත්. ඒ වගේ විරිස එකතු වෙලා මොකද කරන්නේ සාරවත් පැත්ත ඉන්නේ මොකක් නිසාද ආපුවාම ආස්වාද දෙන නිසා ආස්වාදයේ මුල් වෙන නිසා සාරවත් කියන නිගමනයට වහිනා ලෝක නිගමනය ඕකයි. පංචකාම ආස්වාද යමකින් ලැබෙනවද? ඒව ගැන සතුට නිසා මනෝ ආස්වාදයකුත් ලැබෙනවද? ඔන්න ඕක තමයි වටිනාකම කියන්න තියෙන එකම ටික. වටිනාකම නිගමනය කරලා තියෙන ආස්වාදයේ මත. ඔය ආස්වාදයේ ලැබෙන්නේ නැත්නම් මොන විදියකින්වත් වටිනවා කියලා නිගමනය කරන්නේත් නැහැ. යමක වටිනාකම නිගමනය කරන්නේ ඔය ආස්වාදයේ මත තමයි. ඒකයි ස්වභාවය. ඒතර මෙන්න මේ தત્ත්වේ මේ ලෝක සත්‍යයට ඊටිහා යථාර්ථයක් දකින්න බෑ. ඒක තමයි ලෞකිකත්වයේ ස්වභාවය. අපි නමුත් ඔය නිසා මෙද කරන්නේ ආස්වාදයක් මුල් කරගත්තාට පස්සේ ඒ ආස්වාදිය ලබා ගැනීමට විවිධාකාර හේතු සාධක වල ගන්න. ආස්වාද දෙනදී ගොඩනගා ගැනීමට විවිධ ක්‍රමවේදයන් ගැන හිතනවා. ඒවා ගොඩනගා ගන්න පෝෂණය කරගන්න විවිධ ක්‍රම අනුගමනය කරනවා. පරිවේෂණ කරනවා. ඒවා ප්‍රතිඵලයක් වශයෙන් නොයේක් දේවල් මේ පුද්ගලයෝ
නගා ගන්නවා. මොකටද මේ නගා ගන්නෙ? ලොකු ලෝකේ රැල්ලක්. මහා රැල්ලකටපත් වෙලා තියෙන්නේ. රැල්ලෙන් රැල්ල නැගෙනවා. රැල්ලක් කියලා කියන්නේ ඒ රාශිය ඇලිලා. ඒ රාශිය වල ඇලෙන්න පටන් ගත්තාම රාශිය වලට ඉන්නේ ඇලිලා කියනවා රැල්ල කියනවා. අපි විවිධ රාශි සියල්ල තියෙන්නේ ලෝකයේ ඇතින්. මොනවාද රාශි? විවිධාකාර රාශි තියෙනවා. රාශි කියලා කියන්නේ ගොඩවල්. රැස් කරගත්ත දේවල්. ඔන්න ඔයගේ රාශි තමයි මේ ලෝකේ හැම දෙනම තියෙනවා පිළිබඳ ඇති කරගන්න. විවිධ දැනුම්. ලෝකයේ පිළිබඳ විවිධ තරාතිරම් වල தත්වයන්. ඒවා ලබා ගැනීමට කරන්නා වූ විවිධාකාර උපක්‍රම. ගොඩනගා ගන්න හදන යන්ත සූත්‍ර. ඒ වගේම විවිධ ක්‍රමවේද. මෙයා පිළිබඳව මෙන්න මේවා තමයි ලෝකේ රැලි. ඕවට තමයි අහු වෙලා කොට වෙලා ඉන්නේ. රැලි යම්තනක නැගෙනවද මොලේ රැලි නැගෙන්නේ ඕකේ. යා විතරක් ඉගෙනීම තියෙන කෙනාට බුද්ධිය තියෙන කෙනාට රැලි නැగిලා කියලා. බුද්ධිය නැති එකට රැලි නැగిලා තියෙනවා. බුද්ධිය කියන එක වෙන එකක්. ඒක තමයි කියන්නේ ලෝක සම්බන්ධ කතාව හරියන්නේ නැහැ බෞද්ධත්වයේ. ලෝකයා බුද්ධිය කියලා කියන්නේ එහෙකට. ආර්ය බුද්ධි කියන්නේ තවත් දෙයකට. භවයේ අසාරයි කියලා දැකලා ඒක උදුරා දමන ලක්ෂණයක් තියෙනවා නම් ඒ මට්ටමට අසාරත්වයේ වැටහිච්ච මට්ටම භවයේ උදුරා දමන. භවය අතින් සම්බන්ධී ඉවත් කරලා දාමු. නිදහස් වෙනවා. ඒක ආර්යයන්ගේ බුද්ධිය. හරි මේක වටිනවා කියලා යම් තරමක් හිතනවා ඒ තරමට මේකේ වැදිලා හැදිලා රැලිනාගනගා ඒ රැල්ලට කොටු වෙලා විවිධ දැනුමේ සම්භාරයන්ගේ වර්ධනය වෙවි මොලේ හිර කරගන්න පටන් ගන්නවා. උදේ ඉඳන් රැය වෙනකම් පාඩම් කරගෙන මතක් කරනවා මතක සටහන් තියා ගන්නවා. ඕක ගොඩ ගහගෙන අරක හැදුවේ කවුද? මොන විද්‍යාඥයාද? කොයි කාලෙද? මොකක්ද අවුරුද්ද? මොකක්ද දවස? එයා හැදුවේ මොකද්ද? මොනවද ඒකේ ප්‍රතිඵල? ඉතින් අහවල් දෙය ගොඩ නැගුවේ කවුද? ඉතින් අහන්නේ තෝවා තමයි. ඉස්සෙල්ලාට ගියත් අහන්නේ අන්තිමට අහවල් කවුද හදපු විද්‍යාඥයා. ඉතින් මේ ලෝක ස්වභාවයෙන් තියෙන දේ කවුරු හරි අහම්බේ මොනවා හරි කියලා අල්ලගත්තා නම් ඉන්හියාගේ නමයි ගමයි හිටපු තැනයි හදපු දවසයි ඕවා තමයි මතක් කරන්නේ මේ බුද්ධිවන්ත වෙලා ඉන්නවා කියන්නේ. ඔය බුද්ධිය මොනවා කරා ඔක මොකද්ද වෙන්නේ? ඇති වැඩි. හොයාගත්ත එක වැඩක් නෑ කියලා දැනගත්තොත් එහෙම. ඉදාට විද්‍යාඥයෙක් වැලකුත් නෑ, හොයාගත්ත දවසේ වැලකුත් නෑ, පස්සේ ගිහින් වැලකුත් නෑ. ඒවා මතක තියාගෙන වැලකුත් නෑ. අන්න එහෙම තත්ත්වෙට වහින. හරිය වටිනා දෙයක් කියලා හිතා ඉන්න තාක්කල් තමයි ඔක්කොම ප්‍රශ්න. ලෝක සත්‍යයෙන් විහාර පරිශන බලාපොරොත්තුවක් ඒවා ආස්වාද නිසා. විවිධාකාර ආස්වාද පැතිකඩවල තියෙනවා. ඒ ආස්වාදී ගෙන දෙන්නේ රස ආස්වාදී විතරක් නෙමෙයි. ඒ වගේ විශේෂ මානසික ආස්වාද තියෙනවා. විවිධාකාර ක්‍රම. සුව විතරක් නෙමෙයි සමහර එක දුක වෙන්නත් පුළුවන්. දුක වුණත් ඒක ආස්වාදයක් කරගන්න අවස්ථා තියෙනවා. අර ළමයි පොඩි එකක් අල්ලගෙන ඉවරලා පස්ස හොදනවා, නාවනවා, අඬනවා, ආයෙගේ ජූ කරගන්නවා. ඕක දැකලා අම්මා කෙනෙක් දරුවෝ නැති අම්මා හිටන අනේ මොකද දරුවෙක් හිටියන අර වගේ උරුතල් වලවල අයින්. බලනකොට ඒක රේන එකයි, උජ්ජ කරන එකයි, වැගේ හැමදෙනාම දාන එකයි, ඉතින් අඳුන් හොදන එකයි, කොච්චර ඉවරයක් නැති ඒකයි කරන්නේ. අඬනකොට හොල්ල නලවන එකයි. ඕකට හිතා ඉන්න හරි ආස්වාදින හොඳ එකක් අනිය අපිලා දරුවෙක් හිටන මාත් ඕන් නලවන්නේ හොදන්නේ. අපි හිතනවා. අන්න ඒ වගේ දුකත් ආස්වාදින ක්‍රමයක් වෙනවා. දුකත් ප්‍රිය කරනවා. එක එක දෘෂ්ටි වල හැටි. මෙන්න මේ වගේ විවිධ පැතිකඩවල ඔස්සේ ආස්වාද බලාපොරොත්තු වෙන ලෝකයක්. මේ ලෝකේ හරි වටිනා දෙයක් තියෙනවා කියලා හිතාගෙන මේ ලෝකෙට විවිධ සම්බන්ධ වෙනවා. බෙද විවිධ තරගයක වහිනවා. තරගයෙන් තරගයක් නගනවා කියන්නේ රැල්ලෙන් රැල්ලක් නගිනවා. රැල්ලක් යට කරගන්න රැල්ලක් නගන්න ඕන. ඒ වගේ තරගයක් ආවම තරගයට බහැපු පිරිස තරගයේ කාටවත් ජය අරගෙන පළවෙනි ආයෙ වෙන්න දීලා නිහඬ වෙන්න කැමති නැහැ. ඔව් දෙවෙනි කරලා මම පළවෙනි වෙන්න ඕන. ඊට වඩා රැල්ලක් නගන්න ඕන. එහෙම ක්‍රමවේදයක් හදා ගන්න. එයා විවිධ දැනුම් සම්භාරයන්ගේ යුද්ධ විජ ලෞකික වැඩ පිළිවෙල. ලෝකයා හොඳ බුද්ධියක් තියනවා කියන්නේ ඔන්න ඔය ගොඩ ගහගත්ත කෙනෙකුට. ආර්ය බුද්ධිය කියන්නේ ඔහොම නෙවෙයි. ඔය ගොඩ ගහගත්තේ ඔක්කොම මොකද කියලා හොයලා බලපුවා. විවිධාකාර පැතිකඩවල ඔස්සේ විවිධ ආස්වාදයන්ට බව දැනගෙන. ඊ ආස්වාද හරි වටිනවා කියන දෘෂ්ටියක් තියෙනවා. ඒකේ වැදිලා හැඳිලා. ඒක ලබා ගන්නයි විවිධාකාර සියලු පැතිකඩවල ඔස්සේ යන්නේ කියලා දකින්න. ඇත්ත වශයෙන්ම මේ බලාපොරොත්තු ආස්වාදයේ හරිද? ඒක වැදගත්ද?
විමර්ශනය කරනවා ධර්මානුකූලව යථාර්ථය. එතකොට දකිනවා හරයක් නැති දෙයක් පස්සේන් අපි හිත වැදගෙන හරි වටිනවා කියලා හිතා ඉන්නේ කිය. ඒක වෙන්නන්නේ මොන ලක්ෂණයෙන්ද? අනිත්‍ය ලක්ෂණයෙන්, දුක්ඛ ලක්ෂණයෙන්, අනාත්ම ලක්ෂණයෙන් පිළිලා තියෙනවලු. මේ ලක්ෂණ අතරේ ඕකන. ඔයිට වඩා වෙන හරයක් නැත්නම් ඔන්නෝක විමර්ශනය කරනකොට වෙනවා. මෙච්චර කල් හරි සාරවත් දෙයක් කියලා හිතාගෙන හවායන මූල හේතුව උනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් නේද? ඔන්නෝක දකින්න දවසක් එනවා. මෙන්න මේක දකින්නට මොකද වෙන්නේ? යම් තරමක් මේ භවයට වැදිලා මේක දරාගෙන හිටියනම් මේක විදහරිනා උද්දා දමන ඉවත් කරලා දාන වැඩක් නැහැ නේ. මම මේ හොඳයි කියලා හිතේ හරයක් ඇටි එකක් නෙමෙයි. අන්නේ සඳහා ආපු යම් ඥානයක් ඇද්ද? අසාරත්වයක් දැකුණාම අත්හැරීම මිදීම නොවැල් මහැර වෙන අල්ලාගන්න හරියක් මේකේ නැහැ. අන්නේ ඥානයේ වර්ධනයක් ඕකට කියනවා ආර්ය විනය බුද්ධිය. දැන් බුද්ධිය කියන්නේ ඉගෙන ගත්තයා කොල්ල ගහගත්තයා නෙමෙයි. ඒතකොට නිදහස්. නිදහස් වෙන රැලි නෑ. රැල්ලේ නිදහස් වුණා. නා ආර්ය බුද්ධියන්තෙක් නන රහතන් වහන්සේ නමක් හොයලා හිටන් රන් වහන්සේ පිරිනවම පාපුවාම උන්වහන්සේගේ මොලේ ගලවලා ඉඳලා බැලුවා නම් ඒක රැල්ලක්වත් නෑ. රැලි ඔක්කොම ඉවරයි. ලෝකයක් රැලි වලින් නිගමනය කරන බුද්ධිය. ඒ ලෝකයා රැලි වලින් නිගමනය කරන කට්ටිය අවිද්‍යාවෙන් වැහිච්ච සුසජන විරිසගේ ස්වභාවය. ආර්යත්වයේ තුල ගිහින් බුද්ධිය මුහුකුරාගේ කෙනා බැලුවොත් රැලි නැති කෙනෙක්. මෙලොව රැලි නැතුව ඉඳලා සාන්ත භාවයටපත් වෙන රැලි නැහැ. සමාධියේ රැලි නැහැ. සමාධිය වැඩනකොට ප්‍රථම ධානයේ වැඩි කෙනෙකුට තියෙන රැලි ද්විතිය ධානයේ කියලා ඊට තුනි. තෘතිය ධානයේ කියලා ඊට තුනි. චතුර්ථ ධානයටපත් වෙන කෙනාට ඊට තුනි. ප්‍රථම සෝවාන් ඵලයටපත් වෙන කෙනාට ඒ භවයේ විතරක් නෙමෙයි අනන්ත භවයකවත් හරි උපදින යම් තරමද්දුරයක් ඇද්ද? ඒ උපදින තැනකු තුනි වුණාමයි හර ගන්න කයකවත් රැලි නැහැ. සකෘදාගාමී ඊටත් වඩා අඩුයි. අනාගාමී හොදලම අඩුයි. අරිහත් වේදී රැලි ඉවරයි. රැලිත් ඉවරයි, මොලෙත් ඉවරයි. මත් පිණුත් ඉවරයි. එකක්ව හට ගන්න දෙන්න සම්බන්ධයෙන් අන්තිම අධ්‍යයයි තුනි වෙන තරම් තුනි වෙලා ගිහිලා ඊළඟ අධ්‍යයයට ඇත්තේම නැහැ. අධ්‍යයයක් ඇත්තේම නැහැ. මොලේකින් පනවන්නත් බැහැ. අරිහතුන් වහන්සේ පිරිනමන පෑවට පස්සේ ඊළඟට මෙන්න මෙහෙම මොලයක් හටගත්තා කියලා කියන්න කිසිම හේතුවක් නැහැ. රැලි ඇති එකක් නැහැ, නැති එකක් නැහැ, කොයි එකක් නැහැ. අංග වසංගයන්ගෙන් මෙන්න මෙහෙම අතක්, මෙන්න මෙහෙම බයක්, මෙන්න මෙහෙම ඔළුවක්, මෙන්න මෙහෙම බලක්, මෙන්න මෙහෙම ඇඟක්, මෙන්න මේ ආකාර ප්‍රමාණයක් මෙහෙම එකක් හැදුනා ඊට පස්සේ කියලා කියන්නේ ඒව එකක්වත් නැහැ. ඔක්කොම ඉක්මෙව්වා. අන්න ඒ වගේ රැලි කියන එකේ ස්වභාවයනොත් රැලි හිතින්න හේතුවක් මොකද විවිධාකාර මට්ටමේ වටිනවා කියන මේ ලෝකේ විවිධාකාර දැනුමක් ඔළුවේ රඳවාගෙන ඉන්නවා පඬිත වෙලා. හරි වටිනා දෙයක් හරි උගතෙක්. ඔය අදින් අරගෙන ඉන්නවා. උගත් කෙනෙක් කියලා. ඉතින් උගත් වෙන එක හරි වැඩක් නෙමෙයි. දැනුවත් වෙන ක්‍රමයක් තියෙනවා. දැනුවත් වුණාට පස්සේ නිශ්චල වෙනවා මනස. මනස නිශ්චල වුණාට පස්සේ නිශ්චල දියකින් විනිවිද පෙනෙනවා වාගේ. යට තිබෙන දේවල් බලන්න පුළුවන් වාගේ පිළිසිදු නිශ්චල දියකින්. ඔය දකින්නේ ඔක්කොම ඉගෙන ගන්නවා නිකම්ම දැනෙන්න පටන් ගන්නවා. ඒවා ඉගෙනගෙන තියාගන්න ඕනේ නැහැ. එහෙම හැකියාවකුත් ලැබෙනවා. නමුත් ඒවැය බැඳිලත් නැහැ. ඊට පස්සේ අහන්න ඕනේ කවුද මේ විද්‍යාඥයා? ඔන්නන්ගේ ලෝකයේ පිළිබඳ දකින්න ඒ නෝලත් පහළොත් එහෙම. ජීවිතේ ඉගෙන ගන්න නැති කෙනෙකුට කියන්න පුළුවන් වෙනවා එහෙමත් හැකියාව. ඔන්නන් ඕන කාරණියක් බලන්නත් පුළුවන්. මනස සියල්ල අරමුණු කරන සත්‍යයටපත් වෙනවා. හිත පාරිශුද්ධිය නැගිච්ච මට්ටමටයි ඒවා වෙන්නේ. මේ මට්ටමට. හැබැයි ඒක කවදාවත් ඉගෙනගත් එකනාගේ මොලේ නෑ. ඉගෙනගත් එකනාගේ මොලේ තියෙන්නේ ඉගෙනගත් හරිය විතරයි. එයින් එහා දෙයක් නෑ. ඒක කොහොමද වෙන්නේ කියලා හෙවොත් එහෙනම් ඉගෙනගත් එකේ උත්තර දෙන්න බැයි නම් හරි අකමැති. යාගේ මොකද ඉගෙනීමත් එක්ක උගත් මානයක් එනවා. ඒ මානෙන් Taman නොදන්න කෙනෙක් හැටියට මත් වෙනා මෙයාට උත්තර දෙන්න ගියොත් Taman දන්නේ නැති ඒවාට කියලා දැනගත්තොත් කොහොම හරි එතනින් ලෙසලා පයින්නවා. එක්ක එකට විරුද්ධව කතා කරනවා. විවිධාකාර අදහස් ගන්නවා. අන්න ඒ නිසා යථාර්ථයේ දැනුවත් වීම. දැනුවත් වෙච්ච අයගෙම තමයි උගතු ආරම්භ වුනේ. මුලින් දැනුවත් වෙලා හිටියා. ඒ ඇයට ධායී පුද්ගලයෝ කිව්වා. ඥානලාභීන්. එහෙම දැනුමක් ලැබුවා මේ කාම ලෝකේ අසුරු කරගෙන කාම මුක්තිය විඳගෙන
කටයුතු කරගෙන ඉන්න අයට මේ ධායීතිකවත් ධානය තත්ත්වේ නැහැ. ධානය ලැබුව කෙනාගේ නිශ්චල මානසිකත්වයේ විවිධ දේවල් දැනෙන ඥාන පහළ වෙනවා. ලෞකික වුණත් එහෙම එක මට්ටමකට පහළ වෙනවා. ඒගොල්ලෝ විවිධ පැතිකඩවල ඔස්සේ විවිධ දේවල් ගැන අප්‍රමාණ දැනීම තුළ ගොඩදලා දැයින්න පටන් ගන්නවා. ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් අහපුවාම ඒ පිළිබඳව අනුන්ගෙන් අහගෙන ඉගෙනගෙන නෙමෙයි කියන්නේ. ඒ විමර්ශනය කරනකොට මේ මානසිකත්වයේ ඒ සමාධියක් නැగిලා ඒකේ විස්තර පේන්න දැනෙන්න පටන් ගන්නවා. අන්න එහෙම ක්‍රමවේදයක් තියෙනවා. ඒ අරිනා ධායී බුද්ධලේ. ඉතින් මේ පංචකාම ආස්වාදයෙන් පංචකාම සම්පත්තට ඇවිල්ලා ගිහලා ඉන්න මිනිස්සුયો ඒගොල්ලෝ මොකද කරන්නේ? අර ධායී බුද්ධලීන්ගේ වැඩවලින් යම් යම් ප්‍රයෝජන ගන්න පුළුවන් බව දකිනවා. සමහරවිට වේදකම නක්ෂාත්‍රේ ඒ වගේ විවිධාකාර විද්‍යාව. ඉතින් ඒවා තුලින් අරගන්න පුළුවන් ක්‍රම ලැබෙනවා විද්‍යා පැතිකඩවල ඔස්සේ යහපතක් කරගන්න. මිනිසුන්ට අවශ්‍ය දේවල් හැදෙනවා. ඒවා ඉගෙන ගත්තා නම් අපි දැනුවත් වුණා නම් අපිට හොඳ ලාභයක් ලබන්න පුළුවන්. ඔය පංචකාම විදිහේ අදහස නිසාම ඕඩ මේ ලෝකෙ ලැබෙන ඒවා හරි වටිනවා. අධ්‍යායි බුද්ධිලා ඒවා හිස් දේවල් වෙලක් නැහැ කියලා ඒවා නිදහස් වෙලා ඉන්නවා. ක්‍රම දෙකක්. ඊට පස්සේ බලනකොට දේ නිදහස් වෙලා ඉන්න කෙනාටමයි වැටහීම එන්නේ. එයාට ඕනකමක් නැහැ. ඕකෙන් කාගේ හරි කීයක් අතරින් පංචකාම මුක්තිය විඳින්න. එහෙම බලාපොරොත්තු නැති කෙනෙක්. නමුත් මේ අදහස ඇති වෙන්නේ දෙහන් නැති පුද්ගලයාට අධ්‍යාය පුද්ගලයාට. ඉතින් මේ පුද්ගලයා මොකද කරන්නේ? දන්නේ නැති දේ ඉගෙන ගන්න වෙනවා. උගතේ කියන්නේ. ගියහම නිකන් යන්න බෑ. අර ගුණධර්ම ඇති ධානලාභී තවුසෝ ළඟට ඒ දාපසරන් බොහොම කරුත්තේ යන්න ඕන. බොහොම කරුත්තේ කටයුතු කරලා මේක හොඳ ගුණවතී මේකගේ සැලගති නෑ. මේකට පින්දහම් තේරෙනවා හොඳ නරක තේරෙනවා. මේක මොනවා හරි ඉගෙන ගත්තාම ලෝකෙට අවලක් කරන්නේ නෑ. මොකට යමක් දුන්නාට කමක් නෑ කියලා ওই විශ්වාසය ඇති වෙනකම්. දැගෑපත් වෙලා කරන්න තියෙන අපෝපස්ථාන ඔක්කොම කර කර වහලෙක් වාගේ කටයුතු කරනවා අර ධායී උත්තමයන් ළඟ. ඔන්නෝම දැන්න ගත්තාම ඊයේ තමාගේ සේවකීන්ට කතා කරන ක්‍රමයක් තියෙන තරහට නෙමෙයි. ඒකා මේකා කිය තමයි කතා කරන්නේ. ඒක හැටියක්. ඉතින් අනික් ඇයිදලා ස්වාමිනී මෙන්න මේ කාරණේ කොහොමද? අහපුවම ඕක විග්‍රහ කරනවා ඒ උන්වහන්සේගෙන් දැනගත්ත අර මිනිස්සයා. ඒකත් අපි වායේ කියන්නේ. උත් පංචකයන්ක අමුදරුවන් පෝෂණය කරේ ඉන්නේ කි. ඌ කොහොමද ඒක දන්නේ? ස්වාමීන් අරුත් කියනවා නරකත් කියනවා එහෙම එකක්. ඔබ හන්දි කියපු එක. ඌ අපෙන්නේ ගත්තේ. ඌ ගත්තේ අපි. ඒක අපි දුන්නා. ඌට ධායී නෑ ඌ අධ්‍යායී. අපි උට අපනයනය කරපු නිසා ආනායනය කරේ විතර ගන්න අපනයක වෙතින් දෙනවා. අධ්‍යායී කට අපනය කරපු නිසා අපි අධ්‍යාපනයක් දුන්නා. ඔක අධ්‍යාපනය කියන්නේ ඕක. අද අධ්‍යාපනය කියලා හිතා ඉන්නේ මහා ලෝක එකක් කියලා. කාගෙන් දහම්බුනේ? ධායී බුද්ධලයාගේ ගුණේ ඥානෙ අරගත්තදී අධ්‍යායී බුද්ධලට අපලාණය කළා. අධ්‍යායී බුද්ධලට අපලාණය කරන නිසා අධ්‍යාපනය කියන නමක් හැදුවා. ධර්මයේ මෙල්ලා තියෙන අග්ගඤ්ඤ සූත්‍රය තව විග්‍රහ කරලා තියෙනවා. නමුත් අපේ අය දන්නේ අධ්‍යාපනය හැදෙන්නේ කොහොමද කියලා. මෙන්න මෙහෙම ක්‍රම. ඉතින් ඔය විදිහට දීපා මොකද කියලා තියෙන්නේ? උගතා කියන නමක් උඩ කිව්වා. හරි ඌ ගත්තා. ඒක තමයි උගත. ඒ උගතගේ රැලි දිනනවා හරියට. නැති යවුවා කොහොමද ඉතින් නිදහස් මනසේ හැදෙනවා වගේ තියන්නේ හිර කර ගන්න ඕනේ. ඒක එක මතක තියා ගන්න ඕනේ. යලි ආවර්ජන කරගෙන මතක කරගෙන ගත්තාම රැලි හැදෙනවා. ඉතින් මොලේ රැලි හැදෙන්නේ උගතයි කියලා ඒගොල්ලෝ කියනවා මිස. එහෙන් දන්නල කෙනාගේ රැලි නෑ. ඒවා නිදහස්. යාට දැනුවත්. යා උගතා නෙමෙයි දැනගත්ත එක කරා. ඒක කාගෙන්වත් ගත් එකක් නෙමෙයි ඥානියත් එක්කලා පහළ වෙන්නේ. ඉතින් ඔය ඥානියෙන් පහළෙච්චේවා තමයි ඒ අයගෙන් ක්‍රමවේද ඉගෙනගෙන උගත්තු හැදුනේ. ධායී බුද්ධිලාට අධ්‍යායී බුද්ධිලාට ධායී බුද්ධිලාගේ අපලයන් ඉගෙන අධ්‍යාපනය කියන එකක් හැදුනා. අධ්‍යාපනය ඉගෙන ගන්නවා. ඉගෙන ගත්ත කෙනාට මතක තියාගන්න ඕනේ අමතක වෙන අවුරුද්දක් එහෙම නිකන් හිටියොත් පරිහරණය නොකර හිටියොත්. මේ දැයිනේ ඈදාවල් දෙකේ කොච්චර හරි පොත් බලනවා, පාඩම් කරනවා, තියා ගන්නවා, යලි ආවර්ජන කරනවා, යලි සටහන් කර ගන්නවා. මතක නැති වෙන්න ඉතින් යලි හිතනවා. ඔහොම ඉතින් ඕක ගෙනියනවා. එයාගේ ඉගෙන ගත්තාම හරි ආලම්බරයි. පොඩි කෙනෙක් නෙවෙයි මම කියලා මාන්නකාරී වෙනවා. උගත්කම කියන්නේ
අර කියන ඥාන නැති නිසා, ඒ ගුණ නැති නිසා, පංචකාමයට ගොළු වෙච්ච ඒ ගති නිසා ඒගොල්ලෝ ඒකාකාර ලෝභ, දේශ, මෝහ, මානයන්ගෙන් පිරලා ඉන්නේ. ඒ උගතුන්ගේ ලක්ෂණේ. ඒකයි කාරණේ රැළියේ ඉඳ හේතුව ඒකයි. යථාර්ථය දැක්කේ අර මොන රැල්ලක්වත් නැහැ. ඒක දකින්න ඕන ක්‍රමයි. රැළි හැදින්නේ තරකාරීත්වයට බහින්න ඉන්න ඔය ලෝකේ වැඩක් නැහැ, හරියක් නැහැ කියලා දැනගන්න. ආර්ය උත්තරමයන් ඔය සියල්ලගේම අග්‍රය හරියක් නැහැ. මොන තරකද? මොනවා කරන්නද? මොනවා දැනගන්නද? මොනවාද ලෝකේ වටිනාදී? ඔන්න ඔය විදිහට එකින් එක ඈත් වෙලා යනවා. හැබැයි ඈත් වෙලා යනකොට මනස නිශ්චල වෙලා සාන්ත වෙලා. සාන්ත මානසිකත්වයේ ස්වභාවයක් තියෙනවා, ධානයත් එක්ක අභිඥා කියලා එකක් නැගිනවා. විශේෂ නෝලක් නැගිට පටන් ගන්නවා. අභිඥානය. අන්නේ ඥානයට ගෝචර වෙනවා. ලෝකේ සාමාන්‍යයට ගෝචර කරන්න බැරි. බොහොම සියුම් තැන්. සියුම් වැඩ පිළිවෙලවල්. කෙනෙකුගේ ශරීර ලක්ෂණ, අභ්‍යන්තර ස්වභාව, වැහිලා තියෙන දේවල් විවෘත කරලා බලනවා වාගේ දකින්න පුළුවන් හැකියාවන් දිවස දිවකන්. අන් හිතන කියන දේවල් වල ගති ලක්ෂණ, ඒවැ ස්වභාව වගේ විවිධාකාර පැතිකඩවල් ඔස්සේ දකින්න පුළුවන්. කාගින්වත් අහලා ඉගෙන ගත්ත ඒවා නෑ එතන. ඔකේ අන්තිම උග්‍රම උගත් කරා නෙවෙයි ඥානින් නැන බුද්ධියෙන් මොහොග්‍රාගේ උපරිම උත්තරයන් වහන්සේ තමයි ලෝතර බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේගේ කිසිම දේශනාවක් කවදාවත් අරියා මෙහෙම කියා තියෙනවනේ, ලෝකෙ මෙහෙම කතාවක් තියෙනවනේ කියලා ඒක මුල් කරගෙන සාකීකරණ කියන දෙයක් නෑ. උන්වහන්සේ වෙනන්නේ කෙලියම ප්‍රඥාවක් ඇහුවොත් ඒකේ තත්ත්වය වෙන්න මේකයි. ඔබ වහන්සේ කරු කියලාද? ඔබ වහන්සේ කොහොමද දන්නේ? ඒ මහාන්න කෙනෙකුට ඉඩක් නෑ ඒක. ඔය කාරණේ ඇත්තද කියලා හිතලා බලවන්කො. එතන තේරෙයි. ඇත්තද නැත්තද කියලා. ඔබ වහන්සේ කොහොමද දන්නේ? එහෙම අහන්නේ ඒ දැනියම නැහැ. උන්වහන්සේ ඒකාන්තයේ සර්වඥයි. උන්වහන්සේ ඒ සියල්ල පිළිබඳ හසල දැනීමේ යුක්තයි. උන්වහන්සේට වඩා තවත් දන්න කෙනෙක් ලෝකේ නැහැ කියලා ඒ විශ්වාසයෙන් ඒ තුලින්ම දැනගත්ත කෙනෙක් කවදාවත් එහෙම ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. කීවට පස්සේ ඉතිහා හිතන්න යන්නේ නැහැ. උන්වහන්සේ කිව්ව එක ඇත්තමයි කියන එක දකින්න. ඉතින් උන්වහන්සේ පෙන්වන ක්‍රමයක්. ඒ මම කිව්වට ගන්න යන්න එපා. ඒක හරියට වෙනම දෙයක්. තමන් හිතන්න පුරුදු වෙන්න. හිතලා තේරුම් ගන්න මේක ඇත්ත වෙන්නේ මෙන්න මේ විදිහට. අන්න එහෙම ගත්තොත් තමයි තමන්ට ඒක හරියන්නේ. යෝගී ඒකයි කියලා. බුදුරජාණන් වහන්සේ අනුන්ට වහල් නොවි. වචනයකට වහල් නොවි. යමක් තේරුම් ගන්න ක්‍රමවේදය පෙන්ලා දුන්නා. මෙන්න මේ ක්‍රමවේදය තුලින් බෞද්ධය කියන්නේ. බුද්ධිය මොහොග්‍රාගිය කියන එකේ ස්වභාවය ඕකයි, යන කෙනෙකුගේ ස්වභාවය ඒකයි. බුද්ධිවන්ත වෙනවා නම් අනුන්ට වහල් වෙන්න එපා කියන කියමන් වලට වහල් වෙන්න. ඒක එහෙම වෙන්නේ කොහොමද? න්‍යාය ධර්මයේ මොකක්ද? අන්න එහෙම තේරුම් ගන්න. ඊට පස්සේ දැනගන්න. ඒතර උගත්කම නෙවෙයි තියෙන්නේ දැනගත්කම. දැනුවත් වුණා. බෞද්ධය දැනුවත් වෙනවා. අබෞද්ධය ඉගෙන ගන්නවා. ක්‍රම දෙකක්. ඉගෙනීමේ මත් වුණාට පස්සේ බෞද්ධත්වයේ ඈතට ගියා. ඉගෙන ගත්තදී ඒක ඉගෙන ගත්ත එක හරිද කියලා දැනගෙන ඉන්න ඕනේ. ඒතකොට ඉගෙන ගන්නතර වාදකයක් නැහැ. හැබැයි ඉගෙනීම නිසා නෙමෙයි ඔහු බලයින් උගත්කම නිසා නෙමෙයි ඔහු ඒක දරන්නේ දැනගත් නිසා, දැනුවත් නිසා. අන්න ඒ ක්‍රමයට එන්නේ බෞද්ධත්වයේ. ඔබ තෝරා ගන්න ඕනේ. මෙතෙක් අපි අහගත්ත මේ ධර්මයට අනුකූලව යම් ධර්මඥානයක් වර්ධනය කරගත්තා නම් ඒ වාගේම ඒ තුලින් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ලෝකේ රස විඳ ඉඳීමක් නෙවෙයි යම් කිසි ආකාරයෙන් අසාර ලෝක තත්වයේ දැකලා ඒ අසාර ලෝකයෙන් මිදෙන්න. අසාර ලෝකයේ මිදිලා හිටයි යථාර්ථය බුදුරන් වහන්සේ දකින්න හැටි පෙන්වා දුන්නා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් සාක්ෂාත් කරන අදිෂ්ඨාන කර ගන්න ඕනේ. සෑම සිළු දෙනාට යහපතක් වේවා.